අමායා අධිකාරී කියන්නේ අප රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම ඇය වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් සමහර අවස්ථාවලදී දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් ඒ සෑම දෙයකටම සමුදී ඇය දැන් නිදහසේ කාලය ගත කරන බව තමයි දැනගන්නට ලැබී තිබෙන්නේ. ඒ වගේම ඇය අලුත් ආදරයක් සමග එකතු වී කියලා තමයි දැන් තොරතුරු වාර්තා වෙන්නේ. අමායා කියපු ගමන් මතකට එන්නේ අතුල අධිකාරීව. අමායා මුලින්ම විවාහ වී සිටියේ අතුල අධිකාරී සමග. ඉන්පසු යම් යම් මතභේදාත්මක කරුණු නිසා ඇය එම විවාහයෙන් වෙන් වී නැවතත් හර්ෂ ධනොත් සමග අලුත් ජීවිතයක් පටන් අරන් තිබුණා. කෙසේ නමුත් අතුල අධිකාරී සමග විවාහයෙන් දියණියක් සිටින අතර හර්ෂ ධනොත්ගෙන් පුතුන් දෙදෙනෙක් අමායා අධිකාරියට සිටිනවා. කෙසේ නමුත් ඇය එම දරුවන් තිදෙනා සමග ජීවත් වී නැවතත් අලුත් විවාහයකට මුලපුරා ඇති බවට තමයි තොරතුරු සඳහන් වෙන්නේ. මෙවර අමායා අධිකාරී ආදර කතාවකට මුලපුරා තිබෙන්නේ යොහාන් ප්‍රනාන්ඩු සමගයි. ඉතින් අවුරුදු ගණනාවක් තිස්සේ පැවති ප්‍රේම සම්බන්ධයක් බව තමයි වැඩසටහනකට පැමිණ අමායා අධිකාරී ප්‍රකාශ කර තිබෙන්නේ. කෙසේ නමුත් අමායාගේ අධිකාරී කියන නාමය ඉවත් කර ගැනීමට ඇය කැමති නැහැ. ඒ සඳහා ඇය දිගටම අමායා අධිකාරී යන නම භාවිතා කරන බව තමයි ඇය සඳහන් කර තිබෙන්නේ. කෙසේ නමුත් මොවුන් දෙදෙනාගේ ආදරයට සමිතා සුබපතා තිබෙන්නේ මෙලෙසයි. මේ වගේ ආදරෙන් දෙන්නටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. ඒ වගේම මේ වගේ සතුටින් ඉන්නව දැක්කම මට ගොඩක් සතුටුයි. යෝ එක්ක ඔයා සතුටින් ඉන්නවා කියලා මම දන්නවා. යොහාන් ඔයා හින්දා ඇයගේ ජීවිතය ලස්සන වුණා. ආදරෙයි දෙන්නටම යනුවෙන් සමිතා එරන්දති මුදුන්කොටුව සුබ පැතුම් සටහනක් තබා තිබෙනවා. ඉතින් ඒට පිළිතුරු දුන් අමායා සඳහන් කර තිබෙන්නේ මේවන් අදහසක්. Thank you so much සමිතා. කිනෝ හින්දා ඔයාගේ ජීවිතේ ලස්සන වුණා වගේ යනුවෙන් අමායා එලෙස සටහන් කර තිබෙනවා. ඉතින් ඔවුන් දෙදෙනා පතන ජීවිතය ඔවුන් දෙදෙනාට සාර්ථකව ගත කිරීමට හැකියාව ලැබේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම රටේ ලෝකයේ සිදුවන සියලුම තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.